හල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද තවත් වෙනස් විදි වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති අද අපි මොකද්ද හදන්න යන්නේ කියලා. ඉතින් මේක තමයි අද අපි හදාගන්න යන්නේ LED disco light එකක්. ඉතින් ඔයාලට මතක ඇති අපි කලිනුත් මේ වගේ LED disco light එකක් හැදුවා. ඉතින් ඒකේ කාඩ් එකත් ඔයාලට දැන් notify වෙයි. නොබලපු කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට පාටි එකකට ගියාම ඔයාලා මේ වගේ lights දැකලා ඇති. එහෙම නැත්නම් ඉස්සරහට වෙසක් එක එනවා, පොසොන් එක එනවා. ඉතින් මේ වගේ දෙයක් කඩෙන් ගන්න නැතුව ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ ස්ට්‍රක්චර් එක ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මේකෙදි මම මෙතන LED line එක වෙනම දීලා තියෙන්නේ power එක. ඔයාලට මම දාලා පෙන්නන්නම් මෝටර එකක් වෙනම මෝටර line එක දීලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මෙතන ස්පීඩ් කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා. මෙතනින් අපිට මෝටර එකේ කැරකෙන වේගය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ යුනිට් එක හදන විදිහත් මම වෙනම වීඩියෝ එකකින් ගෙනවා. හරිම ලේසියි. ඔයාලට හැමදේම එකම channel එකෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකේ කාඩ් එකත් මම දාලා තියන්නම්. එතකොට ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේක හදාගන්නේ කොහොමද කියලා කතා කරනකොට මම වීඩියෝ එකට යන්න කලින් පොඩි සජෙෂන් එකක් කරනවා. මොකද මේක මට හදනකොට මම ගත්ත අයිඩියා එකක්. මේකේ අපි කිව්ව විදිහට එළිය පරාවර්තනය කිරීමක් කරන්නේ. එතකොට ඔයාලට ඒක හදන ප්‍රොසෙස් එකේදී තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට මම සජෙස්ට් කරනවා ඔයාලට මම මෙතනදී LED බල්බ් දෙකක් දාලා තියෙන්නේ. එහෙම නැතුව LED ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම් නැත්නම් LED strips තියෙනවා. මේ වගේ දෙයක් දාන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට මෙතනින් එන පරාවර්තන එළිය වැඩි කරලා අපිට ලොකු ආලෝක රටාවක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී ගන්න තියෙන එකම අයිඩියා එක. ඊට පස්සේ ඔයාලට මේක හදන ප්‍රොසෙස් එක හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි එහෙමනම් වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේකට මෙන්න මේ වගේ බොක්ස් එකක් අවශ්‍ය වෙනවා. මේකට තමයි අපේ අද මේ ඩිස්කෝ ලයිට් එක හදාගන්න යන්නේ. ඉතින් මේකට මම කිව්වා වගේ මෙන්න මේ වගේ පොඩි අත්කාචයක් අවශ්‍ය වෙනවා. රුපියල් 130ක් වගේ උනේ. ඊට පස්සේ බොක්ස් එක මම මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ අපි ප්ලේස් කරන්න ඕනි ප්‍රමාණය බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේක ටිකක් උස වැඩි. ඉතින් ඒ නිසා මට මේ අත්කාචේ මෙන්න මේ ප්‍රමාණයෙන් වගේ කෑල්ලක් කපලා ඉවත් කරගන්න වෙනවා. අපි ඒ ටික කරගෙන ඉමු මුලින්ම. හරි ඉතින් ඒක මම මේ විදිහට පොඩ්ඩක් කොට කරගත්තා. එතකොට ගානට ඔයාලට පේනවා ඇති බොක්ස් එකෙන් වහන්න පුළුවන්, කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් මට මෙන්න මේ වගේ මම ප්ලාස්ටික් PVC බටයක් යූස් කරනවා. බොක්ස් එකේ ප්‍රමාණයට ඔයාලට ඒක දිග ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේක මේ විදිහට ඇතුළට දාන්න පුළුවන්. පොඩි කොටසක් බටේ මේ හරින් වගේ කපලා ඉවත් කරගත්තාම ඔයාලට පේනවා ඇති මේ විදිහට දාන්න පුළුවන්. දැන් මම ඒක ඔයාලට කරලා පෙන්නන්න. හරි මේ විදිහට දැන් අපිට මේක ඇතුළට කවර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට හොඳයි මේක සම්පූර්ණයෙන් කවර් වෙන විදිහට මේකට ප්ලාස්ටික් PVC බටයක්ම නෙමෙයි වතුර බෝතලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අත්කාචේ ප්‍රමාණයටම කවර් වෙන විදිහට බටයක් නැත්නම් බෝටල් එකක් හොයාගන්න පුළුවන් නම් ගොඩක් ලේසි. මම මේ ටික හිඩස් ටික කවර් කරගන්නවා. පස්සේ ඊට කලින් අපිට කරන්න වැඩක් තියෙයි. මේ බටේ ඇතුළ අපි දිලිසෙන කොලයකින් පේපර් එකකින් කවර් කරගන්න ඕනි වෙනවා. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ රැපින් පේපර් එකක් බුක් ෂොප් වල තියෙනවා. මේකේ දිලිසෙන පැත්ත මේක තමයි හොඳ පැත්ත. ඒ වුණාට අපිට මේ පැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට දිලිසෙන පැත්ත තමයි අවශ්‍ය වෙන්නේ.
හරි ඔයාලට දැන් පේනවා ඇති මේ විදිහට ඇතුළ මම මේ විදිහට දිලිසෙන පේපර් එකකින් කවර් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට බල්බ් ලයින් එක සම්බන්ධ කරගෙන තියෙනවා 9 වෝල්ට් බැටරි එකකින් එන විදිහට පවර් එක ස්විච් එකකින් ඔන් ඔෆ් කරාම ඔන් ඔෆ් වෙන විදිහට මේකේ මෙතනට රෙසිස්ටර් එකක් භාවිතා කරලා තියෙනවා. මොකද DC එකෙන් ඩිරෙක්ට් දුන්නොත් බල්බ් එක පිච්චෙන්න පුළුවන්. ඔයාලට මම zoom කරලා පෙන්නන්නම් මේ මම භාවිතා කරපු රෙසිස්ටර් එකේ කලර් කෝඩ් එක. ඒ කියන්නේ ohm 270 රෙසිස්ටර් එකක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. කලර් කෝඩ් එක ඔයාලට පේනවා ඇති. හරි. ඊට පස්සේ මම මේ කාචේ මෙන්න මේ වගේ තැන් දෙකකින් අලව ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපේ බටේට සම්බන්ධ කරගෙන ඉවර වෙලා මේ විදිහට වටේ හිඩසට ග්ලූ ගන් එක පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම වහගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පෙන්නනවා වගේ බොක්ස් එකේ අපි රවුම හදාගන්න ඕනේ අපේ බටේ සයිස් එකට. ඉතින් මම ඒක රවුම කපාගෙන ඉවර වෙලා අපිට කරන්න තියෙන්නේ මේක බොක්ස් එකට සම්බන්ධ කරගන්න වැඩ ටික. ඉතින් වීඩියෝ එකේ පෙන්නනවා වගේම අපි ඒ ටිකත් කරගෙන ඉමු. හරි ඉතින් ඒ වැඩෙත් ඉවරුණාට පස්සේ අපිට දැන් තියෙන්නේ මේක බොක්ස් එකට ෆික්ස් කරගන්න. ඉතින් මම ග්ලූ ගන් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඉතින් වීඩියෝ එකේ පෙන්නනවා වගේම ඒ වැඩ ටිකත් අපි කරගෙන ඉමු. මේ විදිහට අත්කාචි සම්බන්ධ කරගත්තට පස්සේ බටේට මම 9 වෝල්ට් බැටරියත් මේ වගේම සම්බන්ධ කරගන්නවා. එතකොට පිටිපස්සෙන් බටේ නැවෙන්නේ නැහැ, පල්ලෙහාට පාත් වීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊතුරු වැඩ ටික කරගන්න. එහෙමනම් අපි ඒ වැඩ ටිකත් ටක් ගාලා කරගෙන ඉමු. ඊට පස්සේ මම ස්විච් එකත් මෙන්න මේ විදිහට ඉස්සරහට ප්ලේස් වෙන විදිහට සම්බන්ධ කරගන්නවා. රයිට් ඉතින් මම මේ වැඩේට මෙන්න මේ වගේ DC ගියර් මෝටර් එකක් පාවිච්චි කරන්න හිතුවා. ඉතින් මේකට ගියර් මෝටර් එකක්ම නෙමෙයි පොඩි DC මෝටර් එකක් වුණා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම මේ වීඩියෝ එකේ පෙන්නනා වගේ පොඩි සර්කල් එකක් අපේ PVC බටේ සයිස් එකට වෙන්න කපාගෙන ඒක මෝටර් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපට මෙන්න මේ වගේ කණ්ණාඩි කැබලි කිහිපයක් අවශ්‍ය වෙනවා ආලෝකය පරාවර්තනය කරගන්න. ඉතින් මේවා ගොඩක් වෙලාවට වීදුරු ෂොප් වලින් ඔයාලට ගන්න පුළුවන් වෙනවා හරිම ලේසියෙන්. ඊට පස්සේ අපි මේ කණ්ණාඩි කොටස් ටික මේ විදිහට සර්කල් එකට අලවගෙන ඉමු. හරි ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෝටර් එකේ උස ප්‍රමාණය මේ විදිහට හදාගෙන ඉවර වෙලා මෝටර් එක මේකට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට මෝටරේ සම්බන්ධ කරගත්තා. ඒකත් හරි. ඊට පස්සේ මම මෝටරෙන් වයර් එක මේ විදිහට එළියට දාගෙන අපි බොක්ස් එක සම්බන්ධ කරගමු. අපේ වැඩේ හරි. මේකට අපිට කළු පාට ස්ටිකර් එකක් එහෙම නැත්නම් පේන්ට් කරලා මේ ටික වහලා කළු පාට බොක්ස් එකක් විදිහට තියාගන්න පුළුවන්. මේ මෝටරේට මම මේ වගේ මේ ස්පීඩ් කන්ට්‍රෝල් එකක් හදාගත්ත එකක් තියෙනවා. ඒක දානවා. එතකොට මෝටරේ කැරගෙන වේගය අඩු වැඩි වෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම් මේ විදිහට.
දැන් මේ විදිහට තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේක කැරකෙන විදිහ මම පෙන්නන්නම් මේක මේ හදාගන්න විදිහ හරිම ලේසි මම ඔයාලට කාඩ් එකක් දාන්නම් මම මේක හදනවා වීඩියෝ එකක් තියෙනවා ඒ විදිහට බලලා ඔයාලටත් හදාගන්න පුළුවන් මම සම්බන්ධ කරගන්නවා මේ විදිහට දැනට ඔයාලට පෙන්නන්න අක්‍ර දෙක දැන් ඔයාලට පේනවා ඇති මෝටරේ කැරගෙනවා මම මෙතනින් පවර් පැක් එකෙන් පවර් එක දීලා තියෙන්නේ මෝටරේට විතරයි එතකොට බැටරියෙන් තමයි ලයිට් ටික වෙනම දුවන්නේ නැත්නම් සම්පූර්ණ එකට දෙන්න ගියොත් ලයිට් වලට එළිය මදි වෙන නිසා තමයි වෙනම සෙපරේට් බැටරි එකකින් දීලා තියෙන්නේ එතකොට මේ විදිහට තමයි මේක මම ඔයාලට පෙන්නන්නම් ලයිට් ඔෆ් කරාට පස්සේ කොහොමද කියලා මෙතනින් ඔයාලට පේනවා ඇති වැඩි කරගන්න පුළුවන් දැන් ස්පීඩ් එක වැඩි දැන් ස්පීඩ් එක අඩු වුණා මේක මෙන්න මේ විදිහට තමයි පේන්නේ අපි මේකේ ඉතුරු වැඩ ටිකත් කරලා ෆයිනල් රිසල්ට් එක මොන වගේද කියලා බලමු හරි මේ මම කළු පාට ස්ටිකරයක් ගහගත්තා දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණ අන්න නිකන් පාටිවල තියෙන මැෂින් වගේම තියෙනවා හරි එහෙමනම් ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා ලයිට් ඕෆ් කරලා ඉතින් කට්ටිය මොකද හිතන්නේ අද වීඩියෝ එක මම හිතනවා තවත් හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. එහෙමනම් අදට මම මේ වීඩියෝ එකෙන් සබ ගන්නවා. ඔයාලට සුබ දවසක්. ක්‍රියේටිව් වීඩියෝස් බලන්න කැමති කෙනෙක්ද? අලුත් එක්ස්පෙරිමන්ට් how to make videos, craft ideas මේ වගේ වීඩියෝස් බලන්න හදන්න කැමති කෙනෙක්ද? එකතු වෙන්න නිර්මාණශීලීත්වය සොයාගෙන යන්න. Creative Opposite YouTube channel එක දැන්ම subscribe කරන්න.